එතකොට දුටුගැමුණු රජතුමා අපේ රටේ අවුරුදු 42ක් එළහරගේ ලොකු යුද්ධයක් තිබුණා. එළහරගේ යුද්ධේ දැන් අවුරුදු 42ක් එළහර අපේ රට පුදුම විදිහට විනාශ කරලා තියෙනවා. දුටුගැමුණු රජතුමාට ඕනා වුණා අපේ රට එක්සේසක්. දුටුගැමුණු රජතුමා යුද්ධේ පටන් ගන්නේ තිස්ස මහරාම. තිස්ස මහරාමෙන් දැන් එන්නේ මේ අනුරාධපුරයට ඇවිල්ලා මිස්සු. එළහරව යුද්ධයෙන් පරාජය කළා මේ අපේ රට එක්සේසක් කරා. තිස්ස මහරාමෙන් යුද්ධේ පටන් ගන්න තිස්ස මහරාමෙන් අනුරාධපුරයට එන්නේ මහියංගනේ හරහා. මහියංගනේට එද්දී දුටුගැමුණු රජතුමාට පුදුම දුකයි. අපේ භාග්‍යතුන් වහන්සේගේ කේශධාතුන් වහන්සේ තැන්පත් කරලා හදලා ත්‍රිවාදාතුන් වහන්සේ එක්ක තැන්පත් කරලා හදලා තියෙන මහියංගනේ මහාසය දරාගෙන. දැන් දුටුගැමුණු රජතුමා ඉන්නේ යුද්ධයකට. එන යුද්ධෙට එන එක නවත්තලා දුටුගැමුණු රජතුමා මොකද කරන්නේ? මහියංගනේ මහාසය හදනවා. මහියංගනේ මහාසය හදන අතරේ දුටුගැමුණු රජතුමාට හිටිය දසමහා යෝධයෝ කියලා. ඒ අතර හිටිය බුලත කියලා යෝධය. දුටුගැමුණු රජතුමා මහියංගනේ මහාසය පිළිසතර කරනකන් බුලත යෝධයා සොරබොර වැව හදනවා. දුටුගැමුණු රජතුමා මහියංගනේ මහාසය පිළිසතර කරලා ඉවර වෙද්දී බුලත යෝධයා සොරබොර වැවත් හදලා ඉවරයි මහියංගනේ. එහෙම රටක් අතේ. අන්න ඒ ටිකක් ඉවර කළා ඔහොම කෙලින් මෙන්නේ කලාවැව. විජිතපුරින් තමයි පළවෙනි බඩකොටුවට මුහුණ දෙන්නේ. එළහරගේ පළවෙනි බඩකොටුව තියෙන විජිතපුර. අදටත් තියෙනවා දුටුගැමුණු රජතුමාගේ කඩුගෑ ගල කියලා විජිතපුර බලකොටුව කඩාගෙන ඇවිල්ලා අවසානයේ එළහර යුද්ධාතින් පරාජය එළහරගේ සේනාව යුද්ධාතින් පරාජය කරලා ඉවර වෙලා අවසානයේ එළහරව යුද්ධාතින් ඝාතනය කරන්නේ අද ඔය සඳහිරු සෑය හදලා තියෙන තැන. ඒ නිසා තමයි උතන සඳහිරු සෑයත් හැදුවේ. මොකද අපේ රටේ අවුරුදු 32ක යුද්ධයක් තිබ්බා. එළහරත් අවුරුදු 42ක යුද්ධයක් තිබ්බා. ආමිකේ සොල්දාදුව තමයි සඳහිරු සෑය හැදුවේ. දුටුගැමුණු රජතුමා එළහරව යුද්ධාතින් පරාජය කළ යුද්ධාතින් ඝාතනය කරපු එළහරව ඝාතනය කරපු තැන තමයි අන්න ඒක සිහි වෙන්නයි අපේ රටේ තිබ්බ අවුරුදු 32ක කුරුළු යුද්ධය දිනලා ඒක සිහි වෙන්නයි ඒක තමයි ඒක මැදි කරලා වුණ උතන සඳහිරු සෑය හැදුවේ. ඔන්නම තමයි කතාවේ අවසානයේ